හෙලෝ යාළුවනේ. ඉතින් ඔන්න ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ස්මාර්ට් වර්ටිසල් අපේ YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝක් එක්ක. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක පළවෙනිට බලන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම අපේ වීඩියෝ සීරීස් එක මුලින් ඉඳන් බලන් ඉන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට තේරෙන්නේ ගන්න නැති වෙයි මොකද්ද මම මේ කියන්නේ කියලා. රයිට්. ඉතින් වීඩියෝ සීරීස් එකක් දාලා තියෙනවා. ඒක බලලා ID එකක් අරගෙන මෙතෙන්ට අවිල්ලා මේ ටිකත් බලලා ඉස්සරහට සෙට් වෙලා ඉන්න. රයිට්. ඉතින් ආ සීරීස් එකත් එක දිගටම එකතු වෙලා හිටපු කට්ටියට මට කියන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ අද ගෙනල්ලා තියෙනවා අපි Pinterest account එක. Pinterest account එකට අපි අදාගත්ත AliExpress account එකේ products අපි කොහොමද link කරන්න කියලා තමයි අද වීඩියෝ එකෙන් කියලා තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. right යාළුවනේ මම මේක වෙබ්සයිට් එකට ගිහිල්ලා පැහැදිලි කරන්න. මම මෙතනින් මගේ AliExpress account එකට යන්න. affiliate account එකට. right ඊට පස්සේ ඒකට ගිහිල්ලා මෙතනින් මම affiliate account එකටත් යන්නම්. තව ඔයගලන්ට පෙන්වන්න තව තියෙනවා. මම මෙතන normal මගේ AliExpress account එකටත් යන්න. right ඔය විදිහට මම account එකටම මෙතන log වෙන්නම්. මම මුලින්ම ගන්නම් අපේ affiliate account එක. පස්සේ මම ගන්නම් මේකෙදී අපිට ක්‍රම දෙකකට product sale කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රම දෙකම කියලා දෙන්න. මම මුලින්ම කියලා දෙන්නම් අපේ direct අපේ AliExpress account එකෙන් කොහොමද product sale කරගන්නේ කියලා. right ඊට පස්සේ ඔයා දැන් මෙහෙම ආපු ගමන් interface එකට ආපු ගමන් ඔයා යන්න ඕනේ මෙතන add center කියලා තියෙනවා. right add center කියලා තියෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන දෙයක් තමයි මෙතනින් ඔයා දාගන්න දැන් ශ්‍රී ලංකා LKR කියන තියෙන ඔයා මෙතනින් දාගන්න ship to කියන එකට දාගන්න ඔයා United States වගේ හොඳ country එකක්. හරිද? ඊට පස්සේ මෙතනින් currency කියන එක USD කියන එකට දාගන්න. right ඊට පස්සේ අපිට ඔන්න ඔය විදිහට අපේ product මේ විදිහට පෙන්වනවා. right ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දැන් ඔයා first time දැන් මේකේදී ඇවිල්ලා ඔයාගෙන් first time product එකක් ගන්න කෙනෙක්ට $0.99ක් සෙට් වෙනවා මේ ඕනෙම product එකක් ගත්තොත්. right ඒක එයාගේ welcome bonus එකක් විදිහට තමයි සහ ඔයාගේ welcome bonus එකක් විදිහට මේක එයාට හම්බ වෙනවා. හරිද? ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ මේකෙදි රේටින්ග්ස් බලන්න අනිවාර්යයෙන්ම. මොකද ලෝකේ ඕනම කවුරු හරි ප්‍රොඩක්ට් එකක් ගද්දි ඒකේ බලන දෙයක් තමයි රේටින්ග් සහ ඒකේ කොච්චරක් සෙල් වෙලා තියෙනවද කියන එක. right ඉතින් මේකෙදි මම කියන්න ඕනේ මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් එකක් ගත්තොත් අපිට ලොකු සම්භාවිතයක් තියෙනවා මේ ප්‍රොඩක්ට් එක විකිණෙයි කියලා හිතන්න. හරිද? මේකත් 10000කට වඩා අරන් තියෙනවා සහ මේක ලක්ෂයක් වගේ අරන් තියෙනවා මෙන්න මේ ප්‍රොඩක්ට් එක. right ඉතින් මෙතනින් මෙන්න මේ රේටින් කියන එක බලන්න අනිවාර්යයෙන්ම සහ මෙන්න මෙතන ස්ලොට් කියන එක අනිවාර්යෙන් බලන්න. හරිද? ඉතින් මෙතනදී නම් ඔක්කොම හොඳට විකිණිච්ච ප්‍රොඩක්ට් තමයි උඩටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මෙතනින් ප්‍රොඩක්ට් එකක් ලින්ක් කරන විදිහ ඔයාලට මම කියලා දෙන්න. හරිද? මෙතනින් ඔයාලට කැටගරි එක ඔයාලට ඕනේ කැටගරි එකක් මෙතනින් දාගන්න පුළුවන්. ඊට පස්සේ ship from කියලා තියෙනවා. ඉතින් මෙතනින් hot deals කියලා තියෙනවා. මේ hot deals යන ඒවා තමයි ඒ කියන්නේ ගොඩක් මේ විකිනන ප්‍රොඩක්ට් තමයි මෙන්න මේවා. right ඊට පස්සේ ඔයාලා higher commission කියලා තියෙනවා. මෙන්න මෙතනින් higher commission එකට දාගත්තට පස්සේ higher commission හම්බෙන ඒ කියන්නේ commission එක වැඩියෙන් හම්බෙන ප්‍රොඩක්ට් මෙන්න මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන 0.99 කියලා පෙන්නන්නේ මේ ඔයා අලුතෙන්ම මේවා සෙල් කරන්න හදන. හරිද? ඒ හිත තමයි එහෙම පෙන්නන්නේ. මේ future product කියලා තියෙනවා. future product වලත් ඔයගොල්ලොන්ට ටිකක් හොඳට විකිනෙන product බලා ගන්න පුළුවන්. සහ මෙතන ඔයගොල්ලොන්ට search කරලා මෙතනදී product search කරලා ගන්න පුළුවන්. හරිද? අපි මෙතන ගත්තොත් iPhone 16 Pro back cover වගේ එකක් right ඔය විදිහට සර්ච් වෙලා එනවා. හරිද? ඒ වගේ ඔයාලට එතනින් ඕනනම් සර්ච් කරලා ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේ campaign and banner කියලා තියෙන්නේ ඔයාලට මේ campaign මෙයාලගේ මේ campaign එක ප්‍රොමෝට් කරන්න පුළුවන්. මෙන්න මෙතන get link කියන එකට ගිහිල්ලා මෙතනින් ඔයාලට post එකක් අපි වෙනම post එකක් හදාගෙන tracking ID ඒක ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන link කියන එක අරගෙන එතනින් ප්‍රොමෝට් කරගන්න පුළුවන්. මේ HTML code එක ඕනනම් ඒකත් ඔයාලගේ website එකට දාලා ඒව ප්‍රොමෝට් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරිද? ටෙක්ස්ට් එකක් විදිහට ප්‍රොමෝට් කරගන්නත් පුළුවන්. ඒකත් HTML code එකක් විදිහට ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒ වගේ ඒගොල්ලෝ ඔයාලට ඕන නම් කැම්පේන් එකක් මෙතන මෙයාලා කියන කැම්පේන් එකක් ප්‍රොමෝට් කරලත් ඕගොල්ලන්ට පුළුවන් මෙතනදී earn කරන්න. right ඊට පස්සේ දැන් ඔයාලට
මම පෙන්නන්න මේ කොයි කැටගරියකින් දුන්නත් ඔයාලට විකුණන්න තියෙන එකම එක විදිහට මෙතනින් මං ගිහිල්ලා Pinterest account එකට මම මෙතනින් යන්න Pinterest account එකට ගිහිල්ලා ඔයාලට මම කොහොමද මේක link කරගන්නේ කියලා මම කියන්න මේ ChatGPT ඔයගොල්ලෝ right දැනට මම මේක අයින් කරලා දාන්න නැත්නම් ඔයාලට තේරෙන්නේ නැහැ හරි ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මෙතන අපි දැන් CS gadget කියලා අපි කලින් හදාගත්ත ස්ටෝර් එක තියෙනවානේ මෙතනින් ඔයා යන්න ස්ක්‍රෝල් කියලා තියෙනවා මෙතනින් අපි sell more product කියන එක දෙන්න මෙහෙම එකක් ආවොත් ඊට පස්සේ මෙතනින් දෙමු අපි 30ත් 100ත් වගේ අතර දෙමු දීලා මෙතනින් submit කියන එක දෙන්න හරි දීලා මෙන්න මෙතන තව එකක් කියනවා මොකද්ද හරි කැම්පේන් එකක් හදන්න එන්නේ ඒක වැඩක් නැහැ මෙන්න මෙතනින් නැවත ආයේ මෙහෙම ප්‍රොෆයිල් එකට යන්න ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ Pinterest කියලා මෙන්න මෙතන පොඩි ඉරි කැලේ තුනක් තියෙනවා අන්න ඒක ක්ලික් කරන්න ක්ලික් කළා මෙතන create organic යටතේ create pin කියලා තියෙනවා අන්න ඒක ක්ලික් කරන්න right ඊට පස්සේ ඔයාලට තව තියෙනවා පොඩි දෙයක් පෙන්නන්න මෙන්න මෙතන ඔයගොල්ලෝ සර්ච් කරගන්න alisave extension කියලා මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාලට alisave කියලා extension එකක් එනවා ඒකට ගිහිල්ලා ඔයා ඒක ඔයාලගේ Chrome එකට මේ විදිහට ඔයගොල්ලෝ link කරගන්න ඒක වඩාත් ලේසි වෙයි ඔයාලට product වල photo download කරද්දී ඊට පස්සේ මම මෙතන add to Chrome කියන එක දෙන්නම් ඊට පස්සේ මෙතන add extension කියන එක දෙන්න ඊට පස්සේ ඔයාගේ extension වලට මේක add වෙනවා හරිද right මේ විදිහට add වුණා එක ඊට පස්සේ මම මෙතනින් මේක pin කරගන්නම් මෙතෙන්ට හරි ඉතින් අයින් වෙනම්ම ඊට පස්සේ ඔයාලා මෙන්න මේ දැන් මම මෙතන ගන්නම්කෝ gadget නේ මම තෝරාගත්ත category ඊට පස්සේ මෙතන promote now කියලා තියෙනවා හරිද promote now කියලා තියෙනවා මෙතනින් ඔයා මෙන්න මේක මේ විදිහට highlight කරලා right click කරලා go to කියලා මෙන්න මෙතන තියෙනවා site එකේ link එක ඒක දෙන්න එතකොට ඔයාව ඒ link එකෙන් ඔටෝම redirect වෙනවා මෙන්න මේ product එක තියෙන තැනට හරිද එතකල් ඔයා මෙතනින් මෙන්න මෙතන තියෙන හොඳ දැන් මෙතන හොඳට ඒ කියන්නේ මේ ඒක කස්ටමර්ට ලස්සනට පේන විදිහ තියෙනවනේ අන්න ඒ විදිහට මෙන්න මෙතනින් ටික් එක දාලා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් එහෙම නැත්නම් මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියන එක දෙන්නත් පුළුවන් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරන්න ඔයා Pinterest එකට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මේක ක්ලික් කරලා ඕපන් කියන එක දෙන්න right මෙන්න මේ විදිහට ඊට පස්සේ ඕපන් වෙනවා ඊට පස්සේ ඔයා ටයිටල් කියන එකට ගිහිල්ලා මෙන්න මෙතනින් මෙන්න මේ ටික විතරක් මම ගන්නම් මොකද අතන ටයිටල් එකට දාද්දී පෙන්නනවා මේක කැරක්ටර්ස් ගන්න වැඩි හරිද ඔය විදිහට ලස්සනට ඔයා ඒක ටයිටල් එක ඔයා බැලන්ස් කරලා ගානට ඔයා දාගන්න හරිද ඊට පස්සේ description එක කියන එක මම හදාගන්න ඉතින් පෙන්නන්න ඔයා යන්න මෙන්න මේක ෆුල්ම මෙතනින් copy කරගන්න copy කරගෙන මෙන්න මෙතන paste කරගන්න right ඊට පස්සේ ඔයා ගිහිල්ලා site එක යටට යන්න ගිහලා met specifications කියලා තියෙනවා අන්න ඒක click කරලා මෙතනින් view more කියන එක දීලා specification ටිකත් copy කරගන්න ඕනි හරිද copy කරගෙන ගිහිල්ලා ඒකත් copy කරලා ChatGPT එකට ගිහිල්ලා ඒකත් paste කරගන්න හරිද ඊට පස්සේ ඔයා මෙතනින් දෙන්න give me a Pinterest description right ඊට පස්සේ දීලා මේක send කරන්න ඊට පස්සේ මෙයා ChatGPT කව දුන්න details ටික analyze කරලා එයා ලස්සනට හදලා දෙනවා මෙතනදී description right ඊට පස්සේ මේක copy කරගෙන ගිහලා ඔයා description එකට paste කරගන්න හරිද right මෙතන කියනවා 800 characters කියලා right හරි අපි දෙමු අපි 800 characters දෙන්න කියලා right ඔය විදිහට 800ක් balance කරලා යා දෙනවා අපිට මෙන්න මේ විදිහට description එක clear හරිද right දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේක direct අපිට link දාන්න පුළුවන්ද මේ Pinterest account එකට කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාට direct link දාන්න පුළුවන් මම direct link තමයි දාන්නේ හරිද ඔයාට පුළුවන් ඕනනම් hosting ඒ කියන්නේ තව ඔයාලා blogger account එකක් කරනවා කියන්නකෝ
ඔයාලා බ්ලොග් පේජ් එකක් කරන් යනවා කියන්නේ ඔයාලට පුළුවන් බ්ලොග් එකේ මේ ප්‍රොඩක්ට් එක ලිස්ට් කරලා බ්ලොග් එකේ දාන්න. එහෙම නැත්නම් ඔයාලා Google site use කරනවා නම් Google site එකක් ඔයාලට ලස්සනට හදලා ප්‍රොඩක්ට් දාලා ඔයාලට Google site එකේ link එක අරන් ඇවිල්ලා මෙන්න මෙතනට දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මෙතනදී recommend කරන්නේ පුළුවන් නම් ඔයාලා කෙලින්ම direct link එක දාලා කරන්න. එතකොට ඔයාලට වෙන ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉතින් link එක දාලා වැඩේ කරගන්න පුළුවන්. හරිද? ඔයාගේ විදිහට ඔයා ප්‍රොඩක්ට් එක සෙල් කරනවා නම් ඉතින් අර විදිහට වෙබ්සයිට් එකක් හදලා එහෙම දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතනින් කරන්න ඕනේ මෙන්න මේ link එක අරගෙන ඔයාලා copy කරගෙන මෙන්න මේ Pinterest පිනකට ගිහිල්ලා මෙන්න මෙතන paste කරගන්න ඕනේ. ඊට පස්සේ board එකට අපි board එකක් හදා ගන්න ඕනේ මෙතනදී create board කියන එක දීලා මම මෙතන marketing කියලා මෙතන බෝඩ් එක දාන්න. එහෙම නැත්නම් අපි දාමු shop කියලා වගේ එකක් දෙමුකෝ. keep this board secret කියන එක ටික් එක on කරගෙන create කියන එක දෙන්න. හරිද? right මෙතනදී add වුණා. ඊට පස්සේ අපි මෙතෙන්ට ඊට පස්සේ ඔයා මෙතන tag topic කියන එකට ඔයා දෙන්න trimmer එකක් නේ. trimmer එයා කියා. හරිද? ඒ වගේ ඔය විදිහට trim කියලා දෙන්නම්. ඊට පස්සේ hair cut කියලා වගේ දෙන්නම්. එයා මෙතනදී ChatGPT එකකින් අහන්න එපා. හරිද? ChatGPT එකෙන් අහන්න එපා. එයා දෙන මේ tags මේකට set වෙන්නේ නැහැ. හරි. ඔයා හිතින් හිතලා දාන්න මෙතන tags. දැන් මෙතන ඔයා හිතන්නකෝ එයා board එකක් තියෙනවා කියලා. ඔයා මෙතන tag එකකට දාන්න එයා board කියලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන publish කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන පුළුවන් ටැක්ස් 3-4ක් ගහගන්න. ඒක හොඳයි වගේ ප්‍රොඩක්ට් එක රීච් වෙන. හරිද? ඊට පස්සේ more option කියලා තියෙනවා. ඒක වැඩක් නැහැ අපිට. ඒක එච්චර දෙයක් නැහැ. හරිද? ඊට පස්සේ මෙතන publish කියන එක දෙන්න. මේ විදිහට publish වෙනවා මේ පැත්තෙන්. ඊට පස්සේ ඔයාලට ඕනම් පුළුවන් extension එකකුත් තියෙනවා. මෙයාලගේ ඒක install කරගන්නත් පුළුවන්. හරිද? හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම ඔයාගේ pin එක මෙන්න මෙතන shop එක යටතේ ඔයාගේ පින් එක මෙතන වැටලා තියෙනවා. හරිද? ඔන්න ඔය විදිහට වැටලා තියෙනවා. දැන් මේක කෙලින්ම visit site කියන එක දුන්න ගමන් ඔයාගේ බය ඇවිල්ලා මෙතන visit site කියලා දුන්න ගමන් එයාව කෙලින්ම ගෙනියන්නේ AliExpress කෙලින්ම website එකට. හරිද? ඔන්න ඔය විදිහට එයා කෙලින්ම යන්නේ ඔයාගේ product ඒ කියන්නේ ඔයා link කරපු product එකට. හරිද? ඔයාට link කරන්න පුළුවන් ඒක විදිහට. හරිද? ඊට පස්සේ ඔයාට පුළුවන් මම මෙතනදී හරි. හරි ඊට පස්සේ ඔයාට මම මෙතන payment එකට ගිහිල්ලා මම ටක් ගාලා ඔයාට commission rules කියන එක මම පෙන්නන්නම්කෝ. හරිද? right මෙයාලා පෙන්නලා දීලා තියෙනවා ඔයා කරන කැටගරි එකට අදාළව ඔයාට කමිෂන් එක කොච්චර රේට් එකක් ගෙවනවද කියලා මෙන්න මෙතන කියලා දෙනවා. ඔයාට පේමන්ට් යටතේ ගිහිල්ලා කොමිෂන් rules කියලා තියෙන සෙක්ෂන් එකක්. ඒකට ගියොත් බලා ගන්න පුළුවන්. හරිද? කොමිෂන් එක මේ garden and supply කියන එකට හොඳට ගෙවනවා. තේරෙනවද? ඊට පස්සේ ඔය වගේ ගෙවීම් මතින් හොඳට ගෙවන කැටගරිස් තියෙනවා. මේ ක්ලෝතින් වලට එම ටිකක් හොඳට ඒගොල්ලෝ ගෙවනවා. ඊට පස්සේ අනිත් ඒවා මෙන්න මේ මොබයිල් ෆෝන් ඇක්සසරිස් පේනවනේ 9%ක් ගෙවනවා. හරිද? ඒ වගේ කැටගරි එකක ඔයාට සෙල් කරගන්න පුළුවන් නම් ප්‍රොඩක්ට් ඔයාට ටිකක් හයි කමිෂන් එකක් මේකෙදි ගන්න පුළුවන් 9%ක වගේ. හරිද? ඔව් ඒ වගේ මේ තියෙන රේට් එක new buyers ලට ඔයා දැන් ඔයාගෙන් ඇවිල්ලා ප්‍රොඩක්ට් එක පළවෙනි පාර ගන්න කෙනෙක් කියන්නකෝ. ඔයාට 9%ක කමිෂන් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ old buyer කෙනෙක් නම් ඒත් 9%ක් හම්බ වෙනවා මෙන්න මේ garden supplies කියලා. ඒ වගේ ඔයා මෙතෙන් පොඩ්ඩක් ඇවිල්ලා බලන්න මෙන්න මෙතෙන්ට. ඔයාට එතකොට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙතනදී ඔයා තෝරගන්න ඕන නිච් එක මොකක්ද කියන එක. right? ඊට පස්සේ මම මෙතනින් මෙන්න මෙතන නැවත AliExpress කියන එක search කරගෙන ඔයාට AliExpress site එකෙන්ම මම කොහොමද මේක මම අයින් කරලා ගන්නවා. AliExpress site එකෙන්ම කොහොමද ඔයාට දැන් product sell කරගන්නේ කියලා මම කියලා දෙන්නම්කෝ. right ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මුලින්ම ආපු ගමන් දැන් ඔයාගේ AliExpress එක ඇතුලේ තමයි ඉන්නේ. මෙන්න මෙතනට ගිහලා මෙන්න මෙතන ක්ලික් කරලා right පොඩ්ඩක් ඉමු බලන්න. මෙතන ක්ලික් කරලා ඔයා මෙතනට ship කියන එකට United States කියන එක දාගන්න. ඊට පස්සේ මෙතන US dollar කියන එක දෙන්න. දීලා save කරගන්න. ඊට පස්සේ ඔයාට මෙතන ඔයාගේ main account එකත් USA විදිහට මෙතනදි convert වෙනවා. හරිද? right දැන් මෙතනදිත් අර වගේම තමයි. හරිද? ඔයා බලන්න ඕනේ rate එක කොච්චරද
මෙතනදි කොච්චරක් විකිල්ලා තිනවද මෙයාලගේ රේටිංස් කෝමද ඒ හැමදේම මෙතනදී අරක වගේම මෙතනදි ඒක අදාලයි හරිද මම මෙතන ගන්නම් මෙතනදිත් මම ප්‍රඩක්ටයක් මම තෝරගන්න මම මේ ප්‍රඩක්ටක් ගන්නකො හරි ඔය ප්‍රඩක්ට එක ඔය විදිහට මේක දැන් මේකුඩ මම ක්ලික් කරා ඊට පස්සේ ක්ලික් කරාට පස්සේ මෙන්න මේක ලෝඩ් වෙනවා දැන් අපි බලමු ලෝඩ් වුණාට පස්සේ right හරි දැන් ඔයාලට පේනවා ඇති අර අපි ඩවුන්ලෝඩ් කරගත්ත එක්ස්ටෙන්ෂන් එක මෙන්න මේ විදිහට පෙන්නනවා හරිද අපිට දැන් මේක කොහොම රයිට් ක්ලික් කරලා සේව් ඉමේජ් කරාට මේක WEPG මේ ෆයිල් එකක් විදිහට තමයි නැත්නම් වෙන මේ ෆයිල් ටයිප් එකක් විදිහට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ මේක ක්ලික් කරොත් විතරයි අපිට ඔරිජිනල් ඉමේජස් ඩවුන්ලෝඩ් වෙන්නේ හරිද හරි මෙතන තව ටිකක් මම මේක ලෝඩ් වෙන කලින් නම් මෙතන පොඩි ඔප්ෂන් එකක් තියෙනවා රයිට් මෙන්න මේක enable වුණා දැන් මේ ඔප්ෂන් එක හරිද මෙතනදී මෙයා තවදුරටත් කියනවා estimate direct link commission එක 107යි කියලා හරිද يعني මේ ප්‍රොඩක්ට් එකට 107ක කමිෂන් එකක් ටිකක් හොඳ කමිෂන් එකක් මෙයා ගෙවනවා හරිද මේ සයිට් එකකින් ගෙවනවා හරිද ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මම දැන් මෙතනින් මෙතන right මෙන්න මෙතන ඔයාලට ඕනම් ප්‍රොඩක්ට් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් JPG එක. හරිද? එහෙම නැත්නම් ඔයාලට මේ ඔක්කොම ෆොටෝ ඕනේ කියන්නකො. ඔයා කරන්න ඕනේ මෙන්න මේ main images කියන එක ක්ලික් කරන්න. ඔයාගේ extension එක හරහා මේ සියලුම ෆොටෝ ඩවුන්ලෝඩ් වෙනවා. right? මෙන්න මේ විදිහට සියලුම ෆොටෝ ටික ඩවුන්ලෝඩ් වෙලා මෙන්න මේ ෆයිල් එකක් ඇතුළට main images කියලා මෙන්න මේ ඔක්කොම images ටික මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. right? ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දැන් මේකනේ අපි Pinterest එකට ගිහිල්ලා ආයෙත් මෙතනින් create pin කියන එකට ගිහිල්ලා මෙතනදී ඔයා ආයෙත් images ටික තෝරලා එක image එක image එකයි දාන්න පුළුවන් මෙන්න මේ image එක මම තෝරගන්න ඒකලා open කියන එක දෙන්න හරිද දීලා මෙතනින් මේ title කියන එකෙන් අර වගේම මෙන්න මේ hi-fi headphones කියන තැනට මම මේක copy කරගෙන ගිහිල්ලා මෙතන title එකට දෙන්න දීලා description කියන එකට අර වගේම නැවතත් මේ විදිහට ඔක්කොම කෝපි කරගෙන යන්නම් මම ඊට පස්සේ පහලට එන්න ඇවිල්ලා ස්පෙસિෆිකේෂන්ස් කියන ටික කෝපි කරගන්න ඔක්කොම ටික කෝපි කරගෙන ඒ ටිකත් මෙතන පේස්ට් කරගෙන නැවත සෙන්ඩ් කරන්න හරිද ඔය විදිහට මේකත් කොපි කරගෙන ගිහිල්ලා ඒකෙත් අපිට 800 කැරක්ටර්ස් කියලා ඉල්ලනවා අපි ඒකත් තරම් ගිහිල්ලා අපි ඒකත් නැවත හදාගමු රයිට් ඔය විදිහට එයා රයිට් ඔය විදිහට එයා දීලා දෙනවා අපි ඒකත් ඔය විදිහට පේස්ට් කරගන්නම් මම ඊට පස්සේ මෙතන ලින්ක් එක ගන්න ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන get link කියන එකට අපි get link කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන copy කියලා දිනවා ඒක copy කරගෙන ගිහිල්ලා ඔයාලට link එක copy කරලා අරගෙන මෙතෙන්ට paste කරගන්න පුළුවන් මෙතනින් මම board එකට දැන් දෙන්නම් නැවත board එකට දෙන්න shop කියන එක board එක තෝරලා ඊට පස්සේ මෙතන tax කියන එකට set කියන එක දෙන්න ඊට පස්සේ headphone and headset accessories කියන එක දෙන්න දීලා මෙතන නැවතත් publish කරන්න ඊට පස්සේ මෙතන publish වෙනවා right අපි ගිහිල්ලා බැලුවොත් view කියන එකට මම ගිහිල්ලා ඔන්න ඔය විදිහට තමයි වගේ බයයට මේක පේන්නේ මේ තියෙන්නේ කලින් විකුණුවා හරිද පිටිකමට ගිහිල්ලා බලමු visit site කියන එකට ගිහිල්ලා කෙලින්ම මේක යන්නේ මොකක් හරි එයාගේ අන්න දැක්කනේ කෙලින්ම තෙමු එකට ආවේ අන්න දැක්කනේ එයාගේ ඒක කෙලින්ම තෙමු එකට ආවා ඒක මම ගිහිල්ලා වෙන්නන්නම් අපි පොඩ්ඩක් සිත් සයිට් පෙන්නන්න මේක පෙන්නනවා AliExpress එකත් ඇති අනිවාර්යෙන් මේකේ හරි දැක්කනේ Shopee කියලා වෙබ්සයිට් එකකට ආවා ඔය විදිහට ඩිරෙක්ට් ලින්ක් තමයි මේ දාලා දෙන්නේ හරි ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ ඩිරෙක්ට් ඔයාගේ account එකෙන් ප්‍රොඩක්ට් සේල් කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරිද අර කියපු සෙටින්ග්ස් ටික හදාගෙන මේ විදිහට දාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරිද ඉතින් ඔය විදිහට තමයි Pinterest account එකට ප්‍රොඩක්ට් ටික ලින්ක් කරගන්න ප්‍රශ්නයක් නැතුව ඉතින් මම හිතනවා මම ඕගොල්ලන්ට සියලුම දේවල් හරියාකාරව තේරෙන විදිහට මම කියලා දුන්නා කියලා මම හිතනවා ඉතින් මම
විශ්වාස කරන ඔගොල්ලෝ මේ සීරීසෙන් ඇත්තටම ගේමක් ගහයි කියලා රයිට්. තව මොකක් හරි අප්ඩේට් එකක් තිබුණොත් මං දෙන්නම්. ඒක වෙලාවට ඔයාලට අප්ඩේට් එක මං දෙන්නම්. දැනට ඔයාලා ওই විදිහට කරන් යන්න මේක දිගටම කරගෙන යන්න. හරි. දිගටම කරගෙන ගිහිල්ලා මේකෙන් ගේමක් ගහන්න අනිවාර්යෙන් විඩ්‍රෝ වල දාගත්තොත් මෙසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ සීරීස් එකේ අවසාන වීඩියෝ එක යටින් හරි මම මේකෙන් ගේමක් ගහගත්ත කියලා පොඩි මෙසේජ් එකක් දාන්න කී එක තමයි මට සතුට. හරිද? ඉතින් කෝස් එක මේ සීරීස් එක මම මෙතනින් හෝල්ඩ් කරනවා. ඉතින් තව මොන හරි අප්ඩේට් තිබුණොත් එහෙම මම අනිවාර්යෙන්ම දෙන්නම්. දැනට මම මූලික දැනුම ඕගොල්ලොන්ට සියලුම දේවල් දීලා තියෙනවා. ඉතින් වැඩේ කරගෙන යන එක ඕගොල්ලොන්ගේ අතේ තමයි තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ ගේමක් ගහයි කියලා. ඉතින් මම මේ නොමිලේ දුන්න දෙයින් කන්ටෙන්ට් හදන්න සෑහෙන මහන්සි වුණා. කනෙක්ෂන් අවුල් වුණා. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් මැද්දි කොහොම හරි වීඩියෝස් ටික හදලා ඕගොල්ලන්ට ඩේලි මම දැම්මා. ඉතින් ඒකට කරන උදව්වක් විදියට අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒක තමයි ඕගොල්ලන්ට මට කරන්න පුළුවන් ලොකුම උදව්ව. ඉතින් වීඩියෝ හොඳ නම් වීඩියෝ සීරීස් එක හොඳ නම් අනිවාර්යෙන්ම ලයික් ටිකක් දාන්න යන්න. නොදන්න දේවල් ඕගොල්ලන්ට මගෙන් අහන්න තියෙන දේවල් වීඩියෝ ගැන දැක්ක දේවල් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් නොදන්න යාළුවෙක්ට දැනගන්න ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් අනිවාර්යෙන්ම වීඩියෝ සීරීස් එක share කරන්න. ගේමක් ගහයි ඒගොල්ලොත් මේවා බලලා. ඉතින් එහෙනම් යාළුවනේ හැමෝටම thank you මේ වීඩියෝ සීරීස් එකට එකතු වෙලා හිටියට. අපි අලුතෙන් ආයෙත් සීරීස් එක පටන් ගමු. තව ගොඩක් ඕගොල්ලන්ට වීඩියෝස් දෙන්න තියෙනවා. ඉතින් channel එකත් එක දිගටම set වෙලා ඉන්න. එහෙනම් මේ වීඩියෝ බලපු හැමෝටම thank you.